තව කිලෝමීටර් 9ක් යන්න ඕනේ. අන්න කෙලින් පහළ පාර තමයි යන්න. බයික් එකක් වගේ නම් පහළම යන්න පුළුවන්. අනේ පොඩ්ඩක් සද්ද. කාටුප්ප ගම්මානේ තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතනට කියන්නේ ගලමුදුන පන්සල කියලා. Hello travelers. මම අද යන්නේ බදුල්ලේ තියෙන ලස්සන තැනකට. ඒ තමයි කහටුප්පේ තියෙන ගලේ පන්සලට. දැන් යන අතරමඟ ඉන්නේ. ඒක බලා ගන්න පුළුවන් මේ වගේ තේ වතු මැදින් තමයි පාර තියෙන්නේ ඇටලා. දැන් මම යන මගේ ඉන්නේ. පාර වෙන්නන්නේ. මේ මැප් එක දාගෙන guys මොකද මේ මට මතක නෑ මේ ගිහින් තිබ්බට යන විදිය. ඇවිල්ලා තියෙන බස් වල මම ආවත් ඇවිල්ලා තින්නේ. මම මැප් එක දාගත්තා. තව කිලෝමීටර් 9ක් යන්න ඕනේ. ඉතින් දැන් ඉන්නේ 12 වෙනි කණුවේ. මෙතනට එන පාරවල් දෙකක් තියෙනවා. කැම්පස් එක පැත්තෙම, කුට්ටිගොල්ල පැත්තෙම වෙන තියෙන පාරවල් දෙකක් තියෙනවා. ඉතින් ඔක්කොම ඇවිල්ලා මෙතන තමයි සෙට් වෙන්නේ. ඉතින් අන්න කෙලින් පහළ පාර තමයි යන්න ඕනේ මේ ගලේ පන්සලට. මේ හරියට ආවම මෙතන පොඩි හන්දියක් තියෙනවා. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා කාටුප්ප ගලේ පන්සලට කියලා. ඒතර තමයි යන්න තියෙන්නේ. ගලමුදුන පන්සල නේ. ඉතින් මේ පාර තමයි යන්න ඕනේ. ඔයාලා වාහනේ කියනවා නම් ගලමුදුන පන්සල ළඟටම යන්න අමාරුයි. ඒකින්ද මේ උඩ වාහනේ දාලා පයින් යන තරම හොඳයි. බයික් එකක් වගේ නම් පහළම යන්න පුළුවන්. ගලමුදුන පන්සලේ ගාටම යන්න පුළුවන් බයික් එකක් වගේ නම්. මේකේ මේ වැඩිලා පහලින් වාහනයක් ආවොත් ඔයගොල්ලන්ට මේ හරව ගන්න එහෙම අමාරුයි. වමට යන්න තියෙනවා මේ කොඩියක් දාලා තියෙනවා. ඉතින් වමට තමයි යන්න තියෙන පන්සලට. ඔන්න එහෙනම් අපි ආවා ගලමුදුන පන්සලට. මේ තියෙන බෝඩ් එක. ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය. මාර ලස්සන විවයක් තියෙන පන්සලක් තමයි මේ තියෙන්නේ. ඉතින් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ලස්සනම පන්සල තියෙන බදුල්ලේ. බලනෝගේ කුරුළු සද්දේ කොරලෝ කෑ ගහන සද්දෙත් එක්ක මේ ලස්සන විහාරය පිහිටලා තියෙනවා කහටුප්ප ප්‍රදේශයේ. ඉතින් බලන්නකෝ ලස්සන විවයක් තියෙන මෙතනට. ඉතින් මෙතනට මේ පුටුවත් ප්‍රසිද්ධයි. මේ ගලේ පන්සලේ මේ පුටුව සෑහෙන ප්‍රසිද්ධයි. මෙතනට එනවා නම් පරිස්සමෙන් එන්න. මොකද ඉස්සෙල්ලාම තමන්ගේ ආරක්ෂාව තමයි මට ඉන්නේ. ලස්සන කුඹුරු යායවල් තියෙනවා පහළ. අපිට තියෙන කුඹුරු යායවල් තියෙනවා. මේ ලස්සන කඳු මුදුන් බලා ගන්න පුළුවන් අපිට. මාරම ලස්සනයි. කියන්න වචන නැහැ. මේ පරිසරය ගැන කියනවා නම් මාරම ලස්සන විවයක් තියෙන මෙතනට. මේක තියෙන්නේ බදුල්ල ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. බදුල්ල ප්‍රදේශයේ කාටුප්ප ගම්මානේ තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතනට කියන්නේ ගලමුදුන පන්සල කියලා. ගොඩක් ප්‍රසිද්ධ වෙන මේ පුටුව. මං ඉඳන් ඉන්න පුටුව තමයි ප්‍රසිද්ධ. ඒත් එක්කම මේ ගල් පීලියත් ප්‍රසිද්ධයි. මෙතනට එන එක්කෙනෙක් අනිවාර්යෙන් මෙතනත් මේත් එක්ක ෆොටෝ එකක් අරන් තමයි අනිවාර්යෙන්ම යන්නේ. ඒකම ලස්සන කඳු පන්ති බලා ගන්න පුළුවන් මෙතනට ආවොත්. මෙතන ඉඳගෙන අපිට ලස්සන විවයක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ කඳු පන්ති ඒත් එක්කම කුඹුරු යායවල් පහළත් කුඹුරු යායවල් තියෙනවා. ලස්සන ඝන කැලෑවක් බලා ගන්න පුළුවන් අපිට මෙතනට ආවොත්. සෙට් එක මැඩියෝ ඉන්න මැඩියෝ
ඉතින් මේ පැත්තට ඇද්දි මෙතන බුදු පිළිමයක් බලා ගන්න පුළුවන්. කාරුප්ප ගම්මානේ තමයි මේක පන්සල පිහිටලා තියෙන්නේ ගලමුදර පන්සල. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මෙහෙට ඇවිල්ලා බලලා යන්න. ඔයාලා ලස්සන විවයක් තියෙන්නේ. ඉතින් අදට සමු ගන්නවා. තවත් අලුත් තැනකින් හම්බෙමු.